සුබ දවසක් කියලා ඔයගොල්ලෝම මම මතක් කරනවා. මගේ නම විනුෂ් විශ්මිත. මම ඔයගොල්ලෝගේ මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම මේක share කරන්න, මේකේ videos නරඹන්න. මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ලස්සන තවත් චරිතයක් පිළිබඳ. මොකක්ද චරිතය? මේ චරිතය කියන්නේ නිහතමානී බැගෑපත් චරිතයක්. බැගෑපත් කියන්නේ නිහතමානීකම සහ සරල බව තුළ සහ අන් අය වෙනුවෙන් වෙහෙස වන තවත් චරිතයක්. කවුද ඒ චරිතය? ඔබ මාව අද මේ ලෝකෙට බිහි කරපු අම්මගේ චරිතය. අම්මා කියන්නේ කවුද? ලේ කිරි කරලා මට පෙව්ව අම්මා. ලේ කිරි කරලා මට පෙව්වා. එදා අපි හිතුවේ නෑ අම්මලා අපිව කොහොමද බිහි කරන්නේ. අම්මා මොන වගේ වේදනාවකින් අපිව බිහි කරාද කියලා. අද අපිට හම්බෙන් ඕන තරම් අම්මලා අපි දකිනවා. අනාථ නිවාසවල වල අම්මලාව බලන්නේ නැහැ. ඒගොල්ලෝ උගන්නලා ඒගොල්ලෝගේ මහන්සියෙන් සොච්චමෙන් හම්බ කරන සල්ලි ඒ ළමයින්ට දීලා ඒ ළමයි අන්තිමේදී අම්මලාව බලන්නේ. අද එහෙම සමාජයක්. මම ඔයගොල්ලෝගෙන් ආදරෙන් මතක් කරනවා. මගේ අම්මා සහ අපි හැමෝගෙම අම්මලා මේ ලෝකෙ කොච්චර දුකක් විඳින්නේ නැද්ද? අම්මා කියන්නේ නිහතමානී චරිතයක්. අම්මා කියන්නේ වැඩදායි චරිතයක්. අම්මා කියන්නේ මේ ලෝකෙට ඔයාව ගේන්න උපරිම මහන්සිය දරපු චරිතයක්. ඔයාව ක්ලාස් ෆීස් ගෙවන්න, ඔයාගේ පාසල් ගාස්තු ගෙවන්න, ඔයාගේ හැම චරිතයකටම පණ පෙව් චරිතය, නිහතමානී චරිතය. ඒ ශ්‍රේෂ්ඨ මිනිසයාගේ නම කවදාවත් නිම කරන්න බෑ. ඒ නිසා the mother අම්මා කියන්නේ අපට ගැලවීම දීපු, අපිට අපේ ජීවිතේ පණ දීපු, අපිව මේ ලෝකෙට එළිය අරන් දීපු ලස්සන චරිතය අම්මා. ඒ නිසා මම ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. අම්මට මදර්ස් ඩේ කියලා දිනයක් දැම්මට වැඩක් නෑ. අම්මට ගරු කරන්නේ නැත්තම්, අම්මව බලන්නේ නැත්තම් අද ජීවිතේ ලෝකේ ඒ වගේ තත්යකට මුහුණ දීලා අම්මලව ගහලා පන්නර එලවනවා. අන්න ඒ වගේ චරිතය. අම්මා ගැන කවුරුත් කතා කරන්නේ. ඒ නිසා අම්මට ආදරය කරන ඕගොල්ලන්ට සුබම සුබ මව්වරුන්ගේ දිනයක් කියලා මා සහ මාගේ පවුලේ ඇතුළු සියලු දෙනාටම ඔබට සුබ පතනවා. Happy Mother's Day to all. Mother's Day කියන්නේ නිම කරන්න බැරි ලස්සන දවසක් සහ අම්මා කියන්නේ පණ දීපු සහ මාව මේ ලෝකෙට ගේන්න වෑයම් කරපු නිහතමානී බැගෑපත් සහ ශ්‍රේෂ්ඨතම මිනිසත්කම පිරුණු මිනිසාගේ චරිතය නිම කරන්න බෑ.